ආයිබෝන් යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ළඟදී සිනමා ලෝකයේ මුඩු යටු කරපු බොලිවුඩ් සිනමාවේ මෙතෙක් බිහිවුණු දැවැන්තම සහ ආවේගශීලී ක්‍රියාදාම චිත්‍රපටයක් ගැන සවිස්තරාත්මක විචාරයක්. ඔව් ඔයාලා දැනටම මාතෘකාව දකින්න ඇති. අද අපි කතා කරන්නේ බොලිවුඩ් සිනමාවේ සැබෑ රජු King of Bollywood ශාරුක් ඛාන් සහ දකුණු ඉන්දියා සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂක ඇප්ටි එකතු වෙලා කරපු බොක්ස් ඔෆිස් වාර්තා කුඩුකට්ටම් කරපු ජවාන් චිත්‍රපටය ගැනයි. ඉතින් යාළුවනේ පතාන් චිත්‍රපටයෙන් පස්සේ ශාරුක් ඛාන් නැවත වතාවක් Taman කවුද කියලා මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නපු ෆිල්ම් එකක් තමයි මේක. හැබැයි මේක නිකන් තුවක්කුපත්තු වෙන ගෙවල් කුඩු වෙන ඇක්ෂන් ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. මේ චිත්‍රපටයේ දකුණු ඉන්දියානු සිනමාවේ තියෙන ඒ දැවැන්ත වීරත්වයෙන් පෙනුණු මාස් සිනමා ශෛලිය සහ උතුරු බොලිවුඩ් සිනමාවේ තියෙන හැඟීම්බර ආකාශයෙන් ඉතාමත් අපූර්වවට එකතු කරලා තිබෙනවා. ඉතින් ඔයාලා ශාරුක් ඛාන්ගේ දැඩි ලෝලියෙක් නම් නැත්තම් අත්අදහාගත නොහැකි ක්‍රියාදාම චිත්‍රපටයට ආස කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් බලන්න. මොකද අද අපි මේ චිත්‍රපටයේ තියෙන හොඳ නරක ශාරුක් ඛාන්ගේ චරිත නිරූපණය සහ මෙහි තියෙන සැබෑ දේශපාලන මානය ගැන සම්පූර්ණ විග්‍රහයක් කරන්න යනවා. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. එහෙනම් අපි ලෑස්තියම ජවාන් ලෝකයට ඇතුල් වෙන්න. ඉතින් හරි මුලින්ම අපි බලමු මේ චිත්‍රපටයේ කතාව මොකක්ද කියලා. හැබැයි බය වෙන්න එපා. මම ඔයාලගේ රසවින්දනයට බාධාක් වෙන විදිහේ ලොකු ස්පොයිලර්ස් දෙන්නේ නැහැ. ජවාන් කතාව ආරම්භ වන්නේ ඉතාමත් ආවේගශීලී සිදුවීමකිනි. ඉන්දියාවේ මුම්බයි නගරයේ මෙට්‍රෝ දුම්රියක සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. මේ කණ්ඩායම නායකයා තමයි අසාද් නැත්නම් ශාරුක් ඛාන්. ඔහු තමන්ගේ මුහුණ පටිවලින් ආවරණය කරගෙන ඉන්නේ. අසාද් කියන්නේ නිකන් ත්‍රස්තවාදී නෙමෙයි. ඔහු රජයේ ඉල්ලන්නේ සල්ලිනේ. ඔහු ඉල්ලන්නේ ඉන්දියාවේ ඉන්න දුප්පත් ගොවීන් ලක්ෂ ගණනකගේ ණය මුදල් කපා හැරීමට පියවර ගන්නා ලෙසයි. ඉතින් මෙන්න මේ දුම්රිය පැහැර ගැනීම සිදුවීම මර්ධනය කරන රජයෙන් එවැනි ඉතාමත් දක්ෂ නිලධාරියක් වෙන නර්මදා. නැත්නම් අපි කවුරුත් දන්න නයනතාරා. ඇය උත්සාහ කරන්නේ මේ අභිරහස පුද්ගලයා කවුද කියලා ඔහුගේ අරමුණ මොකද්ද කියලා සොයාගන්නයි. ඉතින් මෙතනින් තමයි කතාව දිගහැරෙන්නේ. අසාද් සහ ඔහුගේ සිරගෙද කාන්තා කණ්ඩායම එකතු වෙලා රටේ තියෙන දූෂිත සෞඛ්‍ය පද්ධති දේශපාලන ක්‍රමය සහ මිලිටරි අවියාවද වෙළඳා පිළිපස්සේ ඉන්න මහා මොළකරුවන්ට එරෙහි සටන් වදිනවා. මේ හැම දෙයකටම ප්‍රධාන හතුරා තමයි කාලි ගයික්වාඩ් නැත්නම් අපි කවුරුත් දන්න විජේ සේතුපති. කාලි කියන්නේ ලෝකයේම ඉන්න දැවැන්තම සහ දූෂිත ආයුධ වෙළෙන්දෙක්. ඉතින් මෙම කතාව තවත් සංස්කරණය වෙන්නේ අතීතයට යන ෆ්ලෑෂ්බැක් දර්ශනත් එක්කයි. එතනදී අපිට දැක ගන්න ලැබෙන වික්‍රම් රතෝර් කියන ඉන්දියානු හමුදාවේ අභීත කමාන්ඩෝ නිලධාරියාව. මේ වික්‍රම් රතෝර් කියන්නේ කවුද? අසාද් සහ වික්‍රම් රතෝර් අතර තියෙන සම්බන්ධය මොකක්ද? කාලි විසින් අතීතයේදී වික්‍රම්ගේ පවුලට කරපු ද්‍රෝහිකම මොකක්ද? මේ හැම දෙයකම ප්‍රශ්න පිළිතුරු චිත්‍රපටයේ දෙවෙනි භාගයේ ඉතාමත් ලස්සන සහ කුතුහලයෙන් යුතුව දිගහැරෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සිටින ශාරුක් ඛාන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ආදරේ රජු විදියටනේ. හැබැයි මේකේ ඔහු පෙන්වන්නේ Tamanටම ඕනෑම දරුණු ක්‍රියාදාම චිත්‍රපටයක් වුණත් ඉතාමත් තාත්විකව කරන්න පුළුවන් කියන එකයි. වයස අවුරුදු 50 ගණන් වල වුණත් ඔහුගේ ශක්තිය සහ වේගය තරුණ නළුවෙකුටත් වඩා ඉහළ මට්ටමක තිබෙනවා. ඉතින් ඒ වගේම දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නිළියක් වෙන නයනතාරාගේ ප්‍රථම බොලිවුඩ් ආගමනය මේක තමයි. ඇය නර්මදා කියන පොලිස් නිලධාරියේ චරිතය උපරිම සාධාරණයක් ඉටු කරලා තිබෙනවා. ඇය නිකන් වීරවරියක් පස්සේ යන පෙම්වතියක් නෙවෙයි. ඇයට වෙන්න වුණු දැවැන්ත ඇක්ෂන් දර්ශන පමණක් මේකේ තිබෙනවා. ශාරුක් ඛාන් සහ නයනතාරා අතර තිබෙන රසායනයේ ඉතාමත් අලුත් සහ නැවුම් මුහුණුවරක් ගන්නවා. ඉතින් යාළුවෝ ජවාන් චිත්‍රපටයේ අනෙක් හැම ඇක්ෂන් ෆිල්ම් එකකින්ම වෙනස් වෙන්නේ මෙහි තිබෙන ප්‍රබල දේශපාලන පණිවිඩය නිසායි. මේක නිකම් පරිගැනීමේ කතා නෙමෙයි. මෙහිදී අධ්‍යක්ෂකවරයා ඉන්දීය සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් ගැන කතා කරනවා. ඒ තමයි ගොවීන්ගේ ප්‍රශ්න, සෞඛ්‍ය පද්ධති දූෂණ, මීටර් දූෂණ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන ජවාන් කියන්නේ තනියම නෙවෙයි. තමන්ගේ මුළු පවුලම යාළුවෝ හැමෝම එකතු වෙලා බලන්න පුළුවන් උපරිම වින්දනය ලබා දෙන සුපිරි සිනමා නිර්මාණයක්. මේක ඇක්ෂන් තියෙන, ඉමෝෂන් තියෙනවා, ලස්සන සින්දු තියෙන. ඒ හැම දෙයකටම වඩා හිතන්න යමක් ඉතුරු කරනවා. ඉතින් යාළුවෝ ඔයාලා ජවාන් චිත්‍රපටය බැලුවද? බලපුවා ඉන්නවනම් ඔයාලට මේකේ වැඩිපුරම දිරේවේ ශාරුක් ඛාන්ගේ මොන පෙනුමද? අසාද නැත්නම් වික්‍රම් රතෝර්ද? ඒ වගේම අනිරුද්ධගේ BGM එකේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ හැම අදහසක්ම පල්ලෙහින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති අය ඉන්නවා ලයික් එකක් දාලා ඔයාලගේ සිනමා ලෝක යාළුවන් අතර ෂෙයා කරන්න. තවත් බෑනුවේ රසවත් සහ සවිස්තරාත්මක සිනමා විචාරයෙන් ළඟදීම හමු වෙමු. එතකන් හැමෝටම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.